Hello guys. ඉතින් මම උඹලන්ට අද අලුත් වීඩියෝ සීරීස් එකක් අරන් ආවා. ඒ තමයි Azure AI Foundry. ඉතින් Microsoft එකෙන් ඔයගලන්ට modern AI applications build කරන්න හදපු platform එකක්. ඉතින් මේකෙදි ඔයගලන්ට අලුත් models ඒවා test කරලා ඊට පස්සේ ඒවා deploy කරලා බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ මොකද්ද කියලා. I think what is Azure AI Foundry කිව්වොත් මේක unified AI workspace. ඒ කියන්නේ ඔක්කොම දේවල් එකට එකතු කරලා එක තැනකට ගෙනාපු workspace එකක් වගේ. ඉතින් මේකේදී ඔයගලන්ට එක එක AI models පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවා build කරලා test කරලා ඊට පස්සේ ඒවා deploy කරලා ඔයගලන්ට ඔයගලන්ගේ applications එක integrate කරන්නත් පුළුවන් හරි easily. ඉතින් මේකේ තියෙන key concepts ගත්තොත් projects කියලා එකක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ගේ workspace එක. model catalog කියන්නේ ඔයගොල්ලන්ගේ අපිට තියෙන all AI models නැත්නම් ඔක්කොම තියෙන AI models ටික. ඊට පස්සේ playground කියන්නේ අපිට මේක කිසිම code එකක් නැතුව අපිට prompt දීලා අපිට ටෙස්ට් කරන්න පුළුවන් අපේ කස්ටම් prompts දීලා. ඊට පස්සේ deployments කියන්නේ මේ අපේ models අපි ටෙස්ට් කරපු prompts එක්ක මේවා deploy කරන්න පුළුවන්. deploy කරලා ඒවා API විදිහට expose කරන්න පුළුවන්. API විදිහට expose කරන එක තමයි deployments කියන්නේ. හරි. ඉතින් project එකක මොනවාද තියෙන්නේ? project එකක සාමාන්‍යයෙන් මම කිව්වා project එක තමයි අපි හදන්න ඕනේ කියලා. ඒක ඇතුළේ තමයි ඔක්කොම තියෙන්නේ කියලා. ඉතින් මේ project එක ඇතුළේ තියෙනවා models, experiments කියන්නේ ඔයගොල්ලන් ගහපු prompts, අපි ගහපු prompts ටික. ඊට පස්සේ අපි කරපු deployments, ඊට පස්සේ logs and monitor කියන්නේ අපිට ඕන අපේ request log කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපේ API usages monitor කරන්න පුළුවන්. ඒවා. ඉතින් මේ ඔක්කොම දේවල් මේ ප්‍රොජෙක්ට් කියන එක ඇතුලේ concept එක ඇතුලේ තියෙනවා. ඉතින් මේ model catalog එක ඇතුලේ මොනවද තියෙන්නේ? text models තියෙනවා. ඒ කියන්නේ අපිට text generate කරන්න model තියෙනවා. chat bots ලා use කරන models තියෙනවා. vision ඒ කියන්නේ අපිට මොන හරි identify කරන්න පුළුවන් ඕන නම් මොන හරි object එකක් හරි මොකක් හරි currency එකක් හරි vision සම්බන්ධ දේවල්. ඉතින් ඒක ඇතුලේ vision model එකක් models තියෙනවා. ඉතින් ඊට පස්සේ embeddings කියන්නේත් අපිට ඉතාමත් අවශ්‍ය දෙයක් ඒ වෙලදී. ඒ කියන්නේ අපිට similarities ඒ කියන්නේ අපි මොනවා හරි prompt එකක් හරි අපි දෙන search එකේ හරි අපි දෙන query එකේ හැටියට අපි මොකද්ද similarities ඒ කියන්නේ exact අර similar words නැතුව මේවනේ මේ අපේ දෙන text images ඔක්කොම vectors වලට මේක convert කරලා මේක හරි semantic search එක කියන්නේ අපේ similarity search එක කරනවා. ඉතින් ඒක තමයි embeddings. ඒත් ඒ වගේ models තියෙනවා. ඊට පස්සේ open source අපි දන්න models ගත්තොත් ලාලාමා 3 ඊට පස්සේ DeepSeek වගේ ඒවා ඊට පස්සේ proprietary තියෙනවා GPT-4o වගේ ගහ models තියෙනවා proprietary. ඉතින් model catalog එකේ තියෙන්නේ අන්න ඒ ටික තමයි. හරි playground එක මම කිව්වා කලිනුත් ඉතින් ඒක තමයි අපේ කිසිම කෝඩ් එකක් නැතුව අපිට මේක ටෙස්ට් කරගන්න පුළුවන් adjust කරන්න පුළුවන් settings temperature වගේ ඒවා ඊට පස්සේ ටෙස්ට් කරන්න පුළුවන් ඊට පස්සේ ඒකේ තියෙන තව මොනවාද capabilities කියලා ඒවත් අපිට explore කර කර බලන්න පුළුවන්. ඉතින් කිසිම කෝඩ් එකක් නැතුව UI එකේ මේ දේවල් ටෙස්ට් කරන්න පුළුවන්. හරි deployments overview කියන්නේ අපිට අපි ටෙස්ට් කරපු මොඩල් එක අපිට ඩිප්ලොයි කරලා ඒකට API එකක් හදන්න පුළුවන්. ඉතින් ඒ API එක අපේ Python එකක අපේ Python එකේ මොන හරි application එකේ use කරලා ඒක trigger කරන්න පුළුවන්. නැත්නම් JavaScript front end එක මොන හරි තියෙනවා නම් ඒක දෙයකට use කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට builds apps හදන්න පුළුවන්. ඊට පස්සේ bots ලාට use කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් මේක ඩිප්ලොයි කරාට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. අර ප්ලේග්‍රවුන්ඩ් එකේදී අපි ඒක ඩිප්ලොයි කරන්න ඉස්සෙල්ලා ටෙස්ට් කරන්න පුළුවන් කිසිම කෝඩ් එකක් නැතුව. right. ඉතින් hands on example එකක් බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා මෙන්න මේකට වෙබ්සයිට් එකට ගිහිල්ලා එතනින් මේ විදිහට ඒජන්ට් කෙනෙක් නැත්නම් ප්‍රොජෙක්ට් එකක් අපිට මෙතන නේම් කරගන්න පුළුවන්. ඊට පස්සේ රිසෝස් එකක් හදලා ඊට පස්සේ අපි ප්‍රොජෙක්ට් ඕපන් කරන් කරන හැටි තියෙන්නේ. මම මේ මුලින්ම මේ සයිට් එකට ගියාම මෙන්න මේ විදිහට මීට මේ විදිහ එකක් එන්නේ. මීට කලින් ඔයගොල්ලන්ට පොඩි සිම්පල් සයින් අප් එකක් දෙයි. ඉතින් ඔයගොල්ලන්ගේ Outlook නැත්නම් live නැත්නම් Hotmail වගේ emails වලින් Microsoft එකට අදාළ වෙච්ච emails වලින් easily මේක sign up වෙන්න පුළුවන්.
ඉතින් එහෙම ඊමේල් එකකින් සයින් අප් වුණා නම් ඔයගලන්ට ලේසි වෙනවා. නැත්නම් අනිත් ඒවල පොඩි කන්වර්ෂන් පාර්ට් එකක් තියෙනවා අනිත් ඊමේල්ස් වලින් යද්දී. ඉතින් මේ ඒගොල්ලන්ට අදාළ වෙච්ච ඊමේල් එකකින් ඔයගලන් සයින් අප් වුණාම මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මේකෙදි මෙන්න මෙතන create an agent කරාට පස්සේ ඔයගලන්ට එනවා you will need an Azure subscription to continue කියලා. ඉතින් ඔයගලන්ට Azure එකේ subscription එකක් නැත්නම් account එකකට subscription එකක් නැත්නම් subscription එකක් නැත්නම් ඔයගලන්ට මේ විදිහට එන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ඔයගලන් ක්ලික් කරලා just create new subscription කියලා ක්ලික් කරොත් මේ විදිහට එනවා පොඩි ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේකෙදි ඔයගොල්ලන් for personal use කියලා වගේ select කරගෙන පොඩි ෆෝම්ස් එකක් තියෙන ස්ටෙප්ස් 4ක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒක ෆිල් කරගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට කාඩ් එකක් ඇඩ් කරන්න වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි කාඩ් එකක් තියෙනවා නම් ඉතින් ඒක ඇඩ් කරගන්න මම මේ විදිහට කාඩ් එකක් දාලා සයින් අප් කරපු account එකක් තියෙනවා. ඉතින් මම ඒකෙන් මම කන්ටිනියු කරන් යන්න. මේ තියෙන මේ විදිහට සයින් අප් කරපු account එකක්. මේකෙදි ඔයගලන්ට පේන හැටි මෙතන අර ඉස්සෙල්ලා අපිට අර account එක පෙන්වන්නේ නැති වුණාට මෙතනදී choose right model for your KSM කියලා එනවා. ඉතින් මම මෙතනදී කෙලින්ම create an agent කරොත් එහෙම මේ විදිහට මට අර ඉෂුව එක එන්නේ නැතුව සබ්ස්ක්‍රිප්ෂන් එකක් ඕනේ කියලා මේ විදිහට මට හදන්න දෙනවා ප්‍රොජෙක්ට් එකක් අලුතෙන්. ඉතින් මම ප්‍රොජෙක්ට් එකක් කරනවා දෙන්න. ඒක ආශ්‍රි කෝඩ් කියලා දැම්මා. ඊට පස්සේ මේගොල්ලෝ මේ රිසෝස් එක වැලිඩේට් කරනවා මේ නේම් එක දාන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙතනින් අපිට ක්‍රියේට් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනින් ඊට පස්සේ setting up your Azure Air Foundry කියලා යනවා. මේක මිනිත්තු කිහිපයකින් ඕකේ වෙනවා. රයිට් අතන අපි ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරාට පස්සේ දැන්ට තියෙන ලේටස්ට්ම අප්ඩේට් එක අනුව Azure AI එකේ මෙන්න මේ වින්ඩෝ එකට තමයි රීඩයරෙක්ට් කරන්නේ. මෙයා මෙතන select a model කියලා එනවා. මෙතන playground එක auto select කළා. මේ deployment model එකක් select කරන්න වගේ එකක් එනවා වින්ඩෝ එකක්. ඉතින් අපි මේක පොඩ්ඩක් cancel කරලා අපි මේක explore කරලා බලමු overview එකට ගිහිල්ලා. ඔයගොල්ලන් පේනවා යෂ් with code කියලා අපේ ප්‍රොජෙක්ට් එක දීලා තියෙනවා නම. ඊට අමතරව මෙතන යෂ් with code resource කියලා දෙනවා. ඉතින් මේ තමයි මේ අපේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය resources අපේන තැන. ඉතින් අපේ අවශ්‍ය compute power, storage වගේ දේවල් මේ යෂ් with code resource කියන එකෙන් සපයනවා. ඊට අමතරව East US2 කියන එකෙන් කියන්නේ ඒ තමයි region එක. අපේ මේක host වෙලා තියෙන region එක. ඒ region එක තමයි දැනට Azure Foundry එකේ Microsoft Foundry එකේ latest updates ටික තියෙන්නේ. කියන්නේ models වල latest updates ටික තියෙන region එක මේක default select line region එක. ඉතින් මම මේක change කරන්න යන්නේ මොකද මේක change කරොත් සමහර models unavailable වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ region එක default තියෙනවා. ඉතින් අපි slide එකට ගිහිල්ලා බලමු project එක හදාගත්තට පස්සේ අපිට මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තියෙන විදිහට hands on test කරන්න අපිට තියෙනවා model catalog එකට ගිහිල්ලා model එක pick කරලා playground එක කරලා prompt එකේ ගහලා results test කරගන්න. ඉතින් අපි ආයෙත් මම අර window එකට යන්න අපි මේක කොහොමද කරන්නේ කියලා බලමු. model catalog එකට ගියාම Azure Foundry එකේ තියෙන ඔක්කොම models ටික අපිට පෙන්නනවා. ඉතින් මේකෙදි model leaders board කියලා එකක් කියනවා. ඉතින් ඒකෙදි කියන්නේ quality එකෙන් safety එකෙන් cost එකෙන් true output ඒ වගේ හැම දෙයක්ම හොඳම models ටික ඔයගලන්ට පෙන්නනවා. ඊට අමතරව මෙතන Azure එකේ තියෙන AI එකේ තියෙන ඔක්කොම models ටික අපිට පෙන්නනවා. මෙතන මේකේ තියෙනවා DeepSeek එක තියෙනවා, GPT තියෙනවා, ඊට පස්සේ llama, Grok ඒ වගේ ඔක්කොම ගොඩක් models තියෙනවා. ඉතින් මෙතනදී image text Mistral එකේ image text conversions වගේ models තියෙනවා. ඊට පස්සේ embeddings වලට අදාළ models තියෙනවා. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන්න හදන්නේ GPT-4 Nano කියන මොඩල් එක. මම ඒක සිලෙක්ට් කරන්න එක හේතුවක් ඉතින් GPT-4.1 Nano කියන මොඩල් එක. ඉතින් මේ මොඩල් එක සිලෙක්ට් කරන්න එක හේතුවක් තමයි costing එක. ඉතින් අපි costing එකට ගිහිල්ලා බලමු. මම මේක ඩෙමෝ එකක් කරන නිසා මම
ගොඩක් අඩු මොඩල් එකක් තමයි සිලෙක්ට් කරේ. ඉතින් මෙතන තියෙනවා AOAI කියලා. නැත්නම් Azure එකේ Open AI එකේ ප්‍රයිසින් කියන එක තමයි. ඉතින් අපි ඒකට යන්න ඕනේ. ඉතින් ඒකෙදී මේ විදිහට අපේ රීජන් එක සිලෙක්ට්ලා දෙන රීජන් එකේ East US එක තමයි තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන ප්‍රයිසින්ග්ස් ටික පෙන්නනවා. ඉතින් මෙතන ගියොත් GPT-4 නැනෝ එකට අපි මම ග්ලෝබල් ඩිප්ලොයි කරනවා නම් මේක පෙන්නනවා ඉන්පුට් එක $0.10 අවුට්පුට් එක $0.140 කියලා. ඉතින් මේක මේගොල්ලන් දෙන්නේ 1 මිලියන් ටෝකන් වලින් තමයි. ඉතින් අපි පොඩි කැල්කියුලේෂන් එකක් කරලා බලමු ඉන්පුට් ටෝකන් එකට කොච්චර වගේ ප්‍රයිස් එකක් යනවද කියලා. හිතමු මම අහන ප්‍රශ්නයක් what is open Azure AI Foundry කියලා. ඉතින් මේකට නිකන් අපි හිතමු වචන අපිට 10ක් තියෙනවා. සාමාන්‍යයෙන් වචනයක්, ඒ කියන්නේ අකුරු 3ක වගේ වචනයක් එක ටෝකන් එකක් කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් අකුරු 4ක් 5ක් තියෙනවා නම් උගලන්ට ටෝකන් 1.3ක් වගේ ගාණක් යන්නේ. ඉතින් අපි හිතමු මගේ එකේ වචන 10ක් තියෙන. ඉතින් මම ටෝකන් 12ක් කියලා. එතකොට මම 12 බෙදන්න ඕනේ ලක්ෂ 10. කියන්නේ තමයි මිලියන් වලින්. right ඊට පස්සේ මෙතන දැන් මගේ ඉන්පුට් ප්‍රොම්ප්ට් එකේ තියෙන ඉන්පුට් එකනේ. එතකොට මම මෙතන මේකේ ප්‍රයිස් එක වෙන්නේ ග්ලෝබල් එක. ඒතර ඒ ග්ලෝබල් එකෙන් වැඩි කරන්න ඕනේ 0.10. ඉතින් මේක තමයි ඉන්පුට් ටෝකන්ස් යන ගාන. ඊට පස්සේ අවුට්පුට් ටෝකන්ස් දුන්නොත් වචන අපි හිතමු 50ක. ඊට පස්සේ ඒ වචන 50 ලක්ෂ 10න් බෙදලා ඒ එන ගාන මෙන්න මේ අවුට්පුට් ටෝකන් කියන එකෙන් වැඩි කරලා ගන්න ඕනේ. ඉතින් ඔයගලන්ට මේ පේනවා මේක දැන් 3 ගුණයකින් 4 ගුණයකින් වැඩි වුණත් අපිට සතයකටත් ඉක්වල් වෙන්නේ නැහැ. 4න් වැඩි කරත් මේක නිකන් සතයකටත් වෙන්නේ නැහැ. ඉතින් අපි ලොකු ගාණක් යන්නේ නැහැ මේ මෙන්න අ, මේ විදිහට මේ මොඩල් එක ගත්තොත්. ඉතින් අනිත් මොඩල්ස් වලත් එක එක ප්‍රයිසස් තියෙනවා. මේ ඉන්පුට් 4.1 එකේ GPT 4.1 එකේ ඉන්පුට් එක $2 අනිත් එකේ 8. ඉතින් මේ වගේ අනිත් මොඩල්ස් වල ඊටත් වඩා වැඩි ඒවා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මේ අවුට්පුට් ඒවා $10 ඒවත් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ ප්‍රයිසින්ග්ස් තියෙන්නේ. අපි right අපි මේක use this model click කරලා අපි මේක ඉස්සරහට යමු. right මෙතනදී මේ විදිහට එනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට මම කිව්වා ග්ලෝබල් එක තමයි මම use කරන්න කියලා. ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එක අපි select කරලා මේක deploy කරන්න පුළුවන්. මෙතන තියෙනවා අපිට එක එක configurations. මම මේ ටික default තියලා මේක deploy කරන්න යනවා. right මේක deploy වුණාට පස්සේ මෙතන ගොඩක් අපිට target URI එකක් ඊට පස්සේ අපිට මේක use කරනවා නම් ගොඩක් විස්තර දෙනවා කොහොමද use කරන්න කියලා. ඉතින් අපි මේක දැන් අපිට මේක හරියනවද කියලා අපි පොඩි prompt එකක් දීලා බලමු. playground එකේ ගිහිල්ලා playground එකට ගියාට පස්සේ අපිට මේ විදිහට sample prompt එකක් enter කරන්න කියලා එනවා. මම මෙතනදී මම අර නිකන් අහනවා what is Azure then Microsoft AI Foundry කියලා. මම මේක enter කරොත් එහෙම මෙයා මේ විදිහට think කරලා පොඩි මේකක් දෙන ඊට පස්සේ මෙයාගේ knowledge එක මේක පොඩි මොඩල් එක නිසා මෙයාගේ knowledge එක මේකලම් බ්‍රෑන්ඩින් එහෙම චේන්ජ් වුණා කියලා විස්තර තියෙනවා. ඉතින් මේක fully අපිට ලොකු context එකක් ගන්න බෑ මේක පොඩි මොඩල් එකක් නිසා. හැබැයි ඔයගොල්ලන් ලොකු මොඩල් එකක් deploy කරා නම් ඒ විදිහට ඔයගලන්ට ලොකු context එකක් ගන්න පුළුවන්.
මේ විදිහට ඕගොල්ලන්ගේ අපිට දැන් කියන්නේ මට මේක හරියටම ගොඩාක් ලොකු උත්තරයක් දුන්නේ නැහනේ. ඉතින් ඒ විදිහට ඔයගලන්ට හොඳ උත්තරයක් ගන්න අපිට මේක ඉන්ටිග්‍රේට් කරන්න ඉස්සෙල්ලා අපිට මෙතනින් මේ විදිහට ගිහිල්ලා ඩිප්ලොයි කර කර ප්‍රොම්ප්ට් ටයිප් කර කර මේක ශ්‍රී ලංකාවේ ප්ලේග්‍රවුන්ඩ් කියලා තියෙනවා. ඉතින් ප්ලේග්‍රවුන්ඩ් එක අපිට try කරන්න පුළුවන්. ඉතින් මේක Microsoft Foundry එකේ තියෙන ඉතාමත් විශේෂ දෙයක්. right අපි බලමු ඊළඟට අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා ස්ලයිඩ්ස් වලට ගිහිල්ලා. ඉතින් මම ඊළඟට පොඩි කැල්කුලේෂන් එක කරන හැටි පොඩි එක්සැම්පල් එක හරි අපි කරපු එක්සැම්පල් එකම ඉක්වේෂන් එකකින් පෙන්නලා තියෙනවා ටෝකන්ස් ගාන ලක්ෂ 10න් බෙදලා ඉන්පුට් ප්‍රයිස් එකෙන් වැඩි කරලා ඊට පස්සේ අවුට්පුට් ටෝකන්ස් ගාන ලක්ෂ 10න් බෙදලා අවුට්පුට් ප්‍රයිස් එකෙන් වැඩි කරොත් අපිට ටෝටල් ප්‍රයිස් එක ගන්න පුළුවන් මේ මොඩල් එක යූස් කරලා. ඉතින් මේකත් ඉතාමත් වැදගත් ඔයගොල්ලන් ඉන්ඩස්ට්‍රියල් ලෙවල් යද්දි මොකද අනිවාර්යෙන් කොස්ට් එකත් එක්ක තමයි ගොඩක් දේවල් තීරණය වෙනවා. ඉතින් මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක වැදගත්. හරි. ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකේදී මේ මොඩල් එක ඩිප්ලොයි කරාට පස්සේ ඒකේ එන්ඩ් පොයින්ට් එකක් යූස් කරලා අපි මේ ඩිප්ලොයි කරපු මොඩල් එකේ එන්ඩ් පොයින්ට් එකේ Python කෝඩ් එකක් පාවිච්චි කරලා අපි මේක කොහොමද යූස් කරන්නේ API එකක් through වගේ යූස් කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ඔයගොල්ලන්ට. මොකද AI කියන එක ඉස්සරහට ගොඩක් ඉම්ප්‍රූව් වෙගෙන ට්‍රෙන්ඩ් වීගෙන යනවා. ඉතින් මේක ගොඩක් වැදගත් දෙයක් කියලා හිතනවා. ඉතින් තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා යාළුවොත් එක්ක share කරලා support එකක් දෙන්න channel එකට. ඉතින් ඕගොල්ලෝ ඔක්කොටම thank you.